ඉතින් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් ඔබ සියලු දෙනාටම SL ගොයිබිම YouTube නාලිකාවෙන් අදත් ඔයාට වටිනා කියන වැදගත් වීඩියෝ එකක් අරගෙනයි ඔයාව හමු වෙන්න මම ආවේ. ඉතින් අද කතා කරන්නේ පොල් සම්බන්ධව වීඩියෝ එකක්. ඒක නිසා කවුරුවත් ස්කිප් කරන්න එපා. දිගටම වීඩියෝ එකේ රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ස්කිප් කරොත් ඔයාට වටිනා කියන ස්ථාන ගොඩක් මගහැරෙන්න පුළුවන් නිසා. අද මම කතා කරන්න හිතාගෙන ආවේ මේ පොල් ගහක් කොහොමද අඩු වයසින් පූදින්නේ. එහෙම නැත්නම් අඩු වයසින් අපේ පොල් ශාකයෙන් පළදාව ලබා ගන්න කොහොමද කියලා ඔයත් එක්ක තොරතුරු ටිකක් බෙදා හදා ගන්න. ඒ වගේම මේ පොල් ගහක් කොහොමද අපි නඩත්තු කරගෙන යන්නේ රැක බලා ගන්න කොහොමද කියලා අදහස් ටිකක් අපි හුවමාරු කරගමු. මගේ පොල් වගාවෙන් ගත්තු ආදර්ශ තමයි මම අත්හදා බැලීම් ඒ වගේම වැඩිදුර තොරතුරු හොයලා ඒවා ක්‍රියාත්මක කරලා තමයි මම මේ ඔයාලට මේ දේවල් කියන්නේ. ඒ කියන්නේ මට හිතුමතේ කියන දේවල් නෙමෙයි මම අත්හදා බලනවා ඉස්සෙල්ලා අත්හදා බලලා තමයි මේ ඔයාලට මේ තොරතුරු මම ලබා දෙන්නේ. අපි කතා කරමු අඩු වයසින් කොහොමද අපි පොල් ගහක් පූදින්න හදාගන්නේ කියලා. ඔයාට පේනවා ඇති දැන් මේ පොල් ශාකය පොළොවේ ඉඳලා අඩි 2ක්වත් උස නැහැ. ඔයාට පේනවද හොඳ ආකාරවම දැනට මල් 4-5ක්ම ඇවිල්ලා මේ ගෙඩි ගොපළු ගැට පේන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පොල් ගහක් මුලින් ඉඳලා අපි නඩත්තු කරලා ඒකට අවශ්‍ය කළමනාකාරීත්වය සිදු කරාට පස්සේදී ඉක්මනින් පොල් ගහක් පීදෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 2.5යි 3යි අතර අපිට ඕනම පොල් ගහක් පූදින්න හදන්න පුළුවන්. ඒකට අඩු වයසින් පීදෙන පොල් කියලා වෙනම අරගන්න එපා. ඒවට ඔයාලා විශාල මුදලක් වැය කරන්න වෙනවා. ඒක අපරාධ වැඩ. මොකද එහෙම කරා කියලත් ඒ පොල් ගහට අවශ්‍ය සත්කාරය කෙරුණේ නැත්නම් ඒ පොල් ගහක් පීදෙන්නේ නැහැ. ඒක නිසා මම ඔයාලට පෙන්නන්නම් මේ ගහ විතරක් නෙමෙයි මගේ වත්තේ සාමාන්‍යයෙන් අවුරුදු 3ක් වගේ වෙනකොට හැම ගහකම වගේ පොල් මලක් මට දැක ගන්න පුළුවන්. පොල් ගෙඩි කඩන ඒවාත් තියෙනවා. ඉතින් ඒ විදියට මම කියලා දෙන විදියට ඔයාලා වැඩ ටික කරගෙන යනවා නම් ඔයාලටත් මේ වගේ අඩු වයසින් පොල් ගහක් පළදාව ලබා ගන්න පුළුවන්. ඉතින් මේකට කරන්න ඕන මොනවද? ඉස්සෙල්ලාම ඔයා වගා කරලා තියෙන පොල් ඉඩම හොඳට මෙන්න මේ විදියට සුද්ධ කරගන්න. සුද්ධ කරගත්තට පස්සේදී මේකට හොඳින් හිරු එළිය වැටෙනවා. හිරු එළිය තමයි ඉස්සෙල්ලාම අවශ්‍ය වෙන්නේ. හිරු එළියත් එක්ක ජලය. මොකද අපි පොඩි කාලෙම ගෙනගෙන තියෙනවා ආහාර ජලය වාතය කියන සංඝටක තුන අවශ්‍ය වෙනවා ඕනෑම ජීවියෙට ජීවත් වෙන්න. ඉතින් මේ පොල් ගහටත් ඒ අවශ්‍ය සංඝටක ටික නිසියාකාරව ලබා දීම තමයි මම සිදු කරන්නේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ හොඳට සුද්ධ කරගත්තට පස්සේදී හිරු එළිය නිසියාකාරව මුළු ගහටම වැටෙනවා. ඊට පස්සේදී ඒකෙන් එයාට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනවා. ඒ වගේම තමයි මේ හිරු එළිය විතරක් මදි. මේකට මෙන්න මේ වගේ රවුම් හදලා මේක ඇතුළට මම දානවා කුකුල් පොහොර. එහෙම නැත්නම් කොම්පෝස්ට් පොහොර දමලා වටේ තියෙන රොඩු කෑලි ඔය තියෙන පොල් පිටි ඒ වගේ දේවල් සුද්ධ කරලා මේක ඇතුළට දමන්න ඕනි. මේක ඇතුළට දැමලා මේකට දවස් 15කට සැරයක් වගේ ජල සම්පාදනයක් ලබා දෙන්නම ඕනි. ඊට පස්සේදී අර අපි දාපු පොහොර ටික හොඳින් දි รา පත් වෙලා ඒකේ තියෙන කනිජ ලවණ ටික ශාකයට අවශ්‍ය විදියට ශාකය නිරන්තරයෙන් ලබා ගන්නවා. ඉතින් ඒත් එක්කම වටේ තියෙන මූල පද්ධතිය මගින් ජලය අවශෝෂණය කරගන්නවා. මොකද ජලය මේ දාන අපි පොහොරත් එක්ක රැඳිලා තියෙනවා. ඒක නිසා ගහට අවශ්‍ය එතකොට ජලයත් ලැබෙනවා. ඒත් එක්කම කනිජ ලවණ ඒ කනිජ සංකටක ටිකත් අවශ්‍ය ප්‍රමාණයට නිරන්තරයෙන් ගහ විසින් අවශෝෂණය කරගන්නවා. හිරු එළියත් ලැබෙනවා. ඉතින් මෙන්න මේ සංඝටික ටික ඔක්කොම එකතු වුණාට පස්සේදී මේ ශාකයකට වර්ධනය වෙන්න අවශ්‍ය උපරිම පරිසරය අපි හදලා දෙනවා. මේ පරිසරය හදලා දුන්නාට පස්සේදී මේ ශාකයක් නිරන්තරයෙන් එයාගේ වර්ධන ක්‍රියාවලිය ඉක්මනින් සිදු කර ගන්නවා. ඉක්මනින් වර්ධනය සිදු කරගත්තට පස්සේදී මෙයාගේ
ඵල ලබා ගැනීමේ කාල සීමාව ගොඩක් අපිට ළඟට ගන්න පුළුවන්. ඉතින් ඒ දේ තමයි මම මේ සෑම ගහකටම සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට හොඳින් පේනවා ඇති මේ පොඩි ගස් ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ හැම ගහකම වගේ මලක් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් ගෙඩි කඩන ඒවා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ පොල් ගහක් ඉක්මනින් පීදන මට්ටමට හදා ගන්නවා කියන්නේ පොල් කුරුමිනියාගේ උවදුරනුත් ටිකක් අපිට ඈතට යන්න පුළුවන්. ඉතින් පොල් ගහ ගැන නිරන්තරයෙන් හොයලා බලන්න පුළුවන් එතකොට. ඉතින් ඒ වගේ දේවල් සිදු කරන නිසා පොල් ගහ ඉක්මනට වර්ධනය වුණාට පස්සේදී මේ මූල පද්ධතිය හරහා එන පොල් කුරුමිනියාගෙන් සිදුවෙන හානිය ගොඩක්ම අවම කරගන්න පුළුවන්. අපි පොල් ගහක් හිටවනකොට සාමාන්‍යයෙන් අඩි 2.2 වගේ වලක් කපා ගන්නවා. අඩි 2.2 වගේ වලක් කපලා ඒකට යටට පොල්ලෙලි ස්තර 2-3ක් අපි දමන්න ඕනි. ඒක දමලා ඊට පස්සේ පස් තට්ටුවක් දමලා සාමාන්‍යයෙන් පොල් ගහ හිට වෙන්න ඕනි අඩියක් වගේ ගැඹුරෙන් තමයි ඒ අපි කපන වලට. ඒකට හේතුව තමයි යට අපි දාන පොල්ලෙලි වගින් ජලය හොඳට එක්රැස් කරලා තියාගන්නවා. ඒ පොල් ගහට අවශ්‍ය ජලය පොහොර ටික ඊට පස්සේ පොල්ලෙල්ල දිරලා එයා ලබා දෙනවා. ඒත් එක්කම දැන් පොල් හිටවනකොට බහුලවම තියෙන කරදරයක් තමයි ඉත්තෑවා කියන සතාගෙන් පොල් ගහ විනාශ කරනවා. අර වගේ යටින් අපි පොල් ගහ හිටෙව්වට පස්සේදී වලක් කපලා ඉත්තෑවට සාමාන්‍යයෙන් පොල් ගහක් ආක්‍රමණය කරන්න ටිකක් අමාරුයි. ටික කාලයක් ගත වෙන පොල් ගහ වර්ධනය වෙලා උඩට එනකොට කඳ මහත් වෙනවනේ. ඊට පස්සේදී ඉත්තෑවට සාමාන්‍යයෙන් ලොකු ගස් ආක්‍රමණය කරන්න බලනවා ගොඩක් අඩුයි. ඉතින් ඒකත් එක chance එකක් වෙනවා අපිට මේ කාර්යය කරගෙන යනකොට. විශේෂයෙන්ම කියන්න ඕනි මොකද පොල් ගහක් අපිට හදනවා නම් පොල් වගාවක් කරනවා නම් අවුරුදු 3ක් අනිවාර්යෙන් ඒක කැපවීමෙන් සිදු කරන්න ඕනි. කැපවීමෙන් සිදු කරතින් මේ කිව්ව ප්‍රතිඵල වලටත් ගන්න පුළුවන්. ඉතින් මගේ නාලිකාවේ පොල් සංවර්ධනය කරන්නේ කොහොමද? පොල් කුරුමිනියා පාලනය කරන්නේ කොහොමද? පොල් ගස් කුරුමිනියා ආක්‍රමණයට ලක් කරන්නේ මොන වගේ ස්ථානවලින්ද? ඒකට කරන ප්‍රතිකාර මොනවද කියලා සියලු දේවල් තියෙනවා. ඒවත් ගිහින් නරඹන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. ඒ වගේම අඹ වගාව, ගස් ලැබු වගාව, කෙසෙල් වගාව ගැන වටිනා කියන වීඩියෝ රාශියක් මම සිදු කරලා ඔයාලට බලන්න දාලා තිනවා. ඉතින් ඒ වයින්ුත් බලලා ඔයාලට වගාවක් කරන්න කොහොමද කියලා ඒ සම්බන්ධ වෙන ලෙඩ රෝග වලට බෙහෙත් කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ සීරීස් එකකින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අදට සමුගන්නයි මම සූදානම් වෙන්නේ. channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔබට ජය වේවා.